ගසක් කතා කරයි. හැමෝම මට කියන්නේ ගසක් කියලයි. විවිධ නම් වලින් ගස් බොහෝමයක් තියෙනවා. මට කියන්නේ කොස් ගස කියලයි. අපි කැලෑවලත් ඉන්නවා. ගෙවතුවලත් ඉන්නවා. මම සමහර වෙලාවට මිනිසුන්ගේ බඩ පුරවන ආහාරයක් වන නිසා මට ගම්වල බත් ගස කියලත් කියනවා. මගේ ගෙඩි මිනිස්සු ආහාරයට ගන්නවා. ඒ වගේම මගේ කඳ වටිනා ලී වර්ගයක් හැටියට සලකනවා. ගෙවල් සෑදීමේදී ඒවායේ ජනෙල් දොරවල් සෑදීමට මාව පාවිච්චි කරනවා. අනෙක් ලී වර්ගවලට වඩා මට වැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා රජය මාව කැපීම වැළැක්වීමට නීති සකස් කරලා තියෙනවා. මගේ ශරීරයේ සමහර කොටස් ඖෂධ හැටියටත් පාවිච්චි කරනවා. මේ තරම් ප්‍රයෝජනවත් මාව නිකරුණේ කපා කොටා විනාශ නොකර මාව නියමාකාරයට පාවිච්චියට ගන්න. අවශ්‍යතාවයට මාව කපන විට තවත් කොස් පැලයක් සිටුවන්න. එතකොට දැන් වගේම අනාගත පරම්පරාවටත් මගේ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබත් මගේ ප්‍රයෝජන ලබාගෙන අනාගතයටත් මාව ආරක්ෂා කරන්න.